ඒ සත්පුරුෂයා මෙයාට ජීවිතය ගැන කියලා දෙනවා. සසර ගමන මෙහෙමයි, ඉපදිලා මැරෙන්නේ මෙහෙමයි. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ බව, ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මේවා කියලා දෙනවා. ඒතර මේ ලෝකේ අන් අයට අහන්න නොලැබෙන දේක් මේ කෙනාට අහන්න ලැබෙනවා. ඒ ඇසීම තුළින් අන් අය නොදන්නා දේක් මෙයා දැනගන්නවා. අන්න ඒ අන් අය නොදන්නා දේ ජීවිතය ගැන, සසර ගැන සත්පුරුෂයාගෙන් අහන්න ලැබුණාට පස්සේ එයාට ජීවිතය ගැන ඒ දැනුමට කියනවා සුතමය ප්‍රඥා. සුතමය ප්‍රඥා. එතකොට බහුතරයකට බහුත් 99%කටම තියෙන්නේ බණ අහන අයගෙන් මේ තියෙන දහම් දැනුම සුතමය ප්‍රඥා. පමණයි. ඊළඟ බලමු මොකක්ද කියලා. චින්තාමය ප්‍රඥා. චින්තාමය ප්‍රඥා කියන්නේ සත්පුරුෂයාගෙන් ඒ අහපු ධර්මය තමාගේ හිත ඇතුළට ගලපාගෙන ඇතුළෙන් කලක් ගන්න පුළුවන්. ජීවිතේ මුහුණ දෙන අත්දැකීම් එක ධර්මයේ හොඳට ගලපා ගන්න පුළුවන් ඇතුළේ. අර අහපු දේ තමා තුළින් ක්‍රියාත්මක කර ගන්න පුළුවන්, ඇතුළට ගලපා ගන්න පුළුවන්. ඒකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. දැන් ගොඩාක් අය ධර්මය අහනවා. බණත් මතකයි. තමාට ගලපගෙන ඒ බණපද තමා තුළින් විග්‍රහ කරගන්න බෑ. තමාගේ ජීවිතේට ඒ මොහොතේ ගලපා ගන්න බෑ. තරහ යෑම හොඳ නැහැ කියලා කවුරුත් දන්නවා. තරහ යෑම අකුසලයක් කියලා කවුරුත් දන්නවා. තරහ යන අය කැත වෙලා ඉපදිනවා කියලාත් දන්නවා. තරහ යන අය සිරියාවන්ත නැහැ කියලාත් දන්නවා. තරහ යන අය අනිත් අයට අප්‍රියමනාප වෙනවා කියලාත් දන්නවා. ඒ තරහ යනවා. අර ඒ වෙලාවට අර අහපු බණ මොකක් කරගන්න බෑ. චින්තාමය ප්‍රඥාව නැහැ කියලා කියන්නේ. ඒ තමන්ගේ අකුසලයේ මැඩපවත්වන්න අහපු ධර්මයේ ගලපලා ගන්න එක. ඊළඟට තියෙන භවනාමය ප්‍රඥාව. සත්පුරුෂයාගෙන් අහපු ධර්මයේ තමා තුළින් ගලපාගෙන පුරුදු කරනකොට එයා ඇසූ ධර්මයක් ප්‍රඥාවෙන් දකිනවා. මෙතෙක් ඇසූ දුක්ඛාරිය සත්‍ය තමා තුළින්ම දකිනවා. අන්න තමා තුළින්ම ධර්මයේ දැකීමට කියනවා භවනාමය ප්‍රඥා කියලා. බුදුරජාණන් වහන්සේ කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා සුතමය ප්‍රඥාව ලබන්න වෙන කාරණාවක් නැහැ සත්පුරුෂයා තරම්. චින්තාමය ප්‍රඥාව ලබන්න තවත් වෙන කාරණාවක් නැහැ කියනවා සසරේ රැස් පොත ඉස්සරහට ඇවිල්ලා වැඩි. මේක තමයි පොඩ්ඩක් තේරලා තියෙනවා. ඒ කියන්නේ අපේ චින්තාමය ප්‍රඥාව ඉස්සරහට පැනනොත් එහෙම ඔක්කොම වෙනවා. ඉතින් මෙතනදී එතන ඉතින් ඔන්න අපි ගන්න ඉස්සරහට මම කියන්නම්. දැන් ඥානයේ නැත්නම් ප්‍රඥාවේ අවස්ථා තුනක් උදාහරණ පෙන්නනවා. සුතමේ ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා. එතකොට සුතමේ ඥානයේදී ඉතින් අපි මේ එකතු කරගත්ත දැනුම. ඔය පොතක් බලලා, බණක් අහලා, ඒ යමක් පරිශීලනය කරලා එකතු කරගත්ත අනුන්ගේ දැනුමක් හැබැයි තාම තියෙනවා. අපේ දැනුමක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. පොතේක් අපි එකතු කරගත්ත දැනුමක් තියෙනවා. අහුලගත්ත දැනුමක් තියෙනවා. ඒ අහුලගත්ත දැනුම ඊට අපිට පොඩ්ඩක් මනසින් තර්ක කරලා, ඊට මෙතන දාලා ගලපලා එකතු කරගත්ත දැනුමත් එක නිකන් සෑහෙන දුරට නිකන් හදා ගන්න පුළුවන්. ඒකට අපි කියන චින්තාමය ප්‍රඥාවක් කියලා. ඒක සෑහෙන හිතීම තුළ. අපි එකතු කරගන්න දැනුම පාදක කරලා ටිකක් තර්ක කරලා, විමසලා බලලා ඉතින් අපි හිතා ගන්නවා. ඒකත් තමයි තාම ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. එතන මේ ප්‍රත්‍යක්ෂයට තමයි අපි එකතු කරන්න හදන්නේ භාවනාමය ඥානයේදී. හැබැයි එතෙන්දී තියෙන සරලම ගමනක්. එතෙන්දී අපිම තමයි අපිට මේ ගුරුවරයා බවට පත් වෙන්නේ. එහෙමත් නැත්නම් අපි කියමු අපිම නිකන් දන ගායන තමයි යන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි නිකන් එක්ස්පර්ට් කියලා හිතාගත්තොත් වැඩේ කරන්න බෑ. කාත් දේවල් අපි ඉගෙන ඔළුවට දාගෙන, ගා කරුණු මතක තියාගෙන, පොත දිග අරගෙන, මගු ගහගෙන, සංඛ්‍යා ලේඛන මතක තියාගෙන කරන්න ගියොත් පැටලෙනවා. මේක නෙමෙයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් සරල මනසක්, සැහැල්ලු මනසක්, ආධුනික මනසක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ බඳු සරල, සැහැල්ලු ආධුනික මනසට තමයි සතිය වැඩෙන්නේ. ඒ බඳු සරල ආධුනික මනසට තමයි සතියක් බවට අමතරව සමාධියක් වැඩෙන්නේ. ඒ බඳු මනසකට තමයි යථා ස්වභාවය පේන්න ගන්න. එතනයි අපි යන්න තියෙන්නේ. එතනදී යාගේ හරි නිශ්ශබ්ද මනසක්, කියවන්න නැති මනසක්, සංසුම් මනසක්, සංඥා අඩු මනසක්, බර අඩු මනසක් අපිට තියෙනවා. හරි පුංචි දරුවෙක්ගේ මනසක් තියෙනවා අපිට. එහෙම නැත්නම් අර සියල්ල දන්නවා කියන මනස නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න එතන නිසා භාවනාව පැත්තට යනකොට සරලත්වයේ බලයි. සරලත්වයේ හරහා අපිට යන්න තියෙනවා. සරලත්වයේ හරහා ගැඹුර දැකීමක් තියෙනවා. ඒ නිසා ඔය හොඟා දේවල්, තොරතුරු පොතේ දේවල් ගාව ගන්න යන්න එපා. ඒතකොට සම්පූර්ණයෙන්ම අපි පාර ඇහිරෙන එකයි වෙන්නේ. ඒ ප්‍රශ්නේ මටත් හොඳටම තිබිලා මාත් මේ හොඳටම එකකින් බැට කාලා යන්තම් නුවණ පාදගත ඉන්න මමත් මේ කියන්නේ. ඉතින් මම දන්නවා හැරෙනකොටම දන්නවා මේ මං කාපු පරිත්තුම තමයි මේ කියවන්නේ කියලා. ඒතකොට පොඩි දෙයක් අපි තේරුම් ගන්නකොටම හිත කියවන්න ගන්නවා අරකයි මේකයි අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම අපි ධර්මයේ මෙහෙම තියෙනවා මේක රූප කලාව මෙච්චරක් තියෙනවා ඔච්චරක් තියෙනවා සංඛ්‍යාලයක මෙහෙම එකතු වෙනවා අරමයි මේවයි කෝටියක් දේවල් කියන්න ගන්නවා. ඒතකොට නිකන් අපිම පැත්තකට දාන්න ඕනේ. ඔයා කෑන ගහින්න මම වැඩේ කරගන්නම් කියලා නිශ්ශබ්ද කරන්න. ඒ පොතේ දැනුම කිසිසේත් මෙතන ගාව ගන්න එපා. හිතන්න දැන් අපි මලක් ලස්සන පිපිගෙන එනකොට අපි නිකන් මේවයි කියලා අපි මේකයි වෙන්නේ කියලා අපි ගිහිල්ලා මේ මල කුප්පන්න ගත්තොත් එහෙම ඔක්කොම විනාශයිනේ. මලේ පෙති කැඩෙන්නත් පුළුවන්. මල විනාශ වෙන්නත් පුළුවන්. එහෙම නෙමෙයි. අපිට තියෙන්නේ අවශ්‍ය කරන සාධක ටික සකස් කරලා දීමක් තියෙනවා. එතකොට එයා ලස්සනට පිපේවි. ස්වාභාවිකව මේ මල පිපේවි. ඒකට තමයි ඉඩ දෙන්න තියෙන්නේ. ඒතර මේ විපස්සනාවේ තියෙන අන්නේ බඳු ස්වාභාවික ගමනක් තියෙන්නේ. අපිට තියෙන හොඳට සතිමත් බව හදාගෙන, හිතේ සමාධිමත් බව හදාගෙන, ඒ සතිමත් සමාධිමත් හිත හොඳට මේ යොමු කිරීමක් සහිතව විමසා බලන්නයි තියෙන්නේ. එතකොට එන්න අවබෝධ වෙන්න ගන්නවා. එතකොට ආයේ මේ අමුතෙන් අපි මේකට අසර රිංග ගන්න අවශ්‍ය නැහැ මේ පොතෙන් දත්ත ගෑදි. එහෙම කරන්නේ ඔක්කොම පැටලෙනවා. එතකොට නිකන් අපේ දැනුම නිකන් කෙලසෙනවා අර කොහෙන්දෝ ගත්ත දෙයක් කරහා. ඒක කරන්න යන්න එපා. ඒකට බොහොම ස්වාභාවිකව අහිංසකව වැඩෙන්න දෙන්නේ මේ වැඩෙන්න ඕනට. හිත තමයි වරද්දගෙන තියෙන්නේ. ඒක ටික ඉතින් උත්සාහය හොඳයි. හැබැයි අතන වරද්දගෙන තියෙනවා. හොඳයි.